කිලිනොච්චි හා මුලතිව් අතර මධ්‍ය නගරය ලෙස සැලකෙන රාමනාථපුරම්හි බලය දැන් මුළුමනින්ම හමුදාව සතුයි. මේජර් ජෙනරාල් ජගත් දෑස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකයයි මෙහි බලය තහවුරු කළේ. වඩකච්චි කරච්චි කණ්ඩාවේලි ඇතුළු මේ අවට ගම්මානද දැන් රජයේ පාලනය යටතේ පවතින්නේ. කිලිනොච්චි හා මුලතිව් අතර LTTE ප්‍රධාන අතරමැදි කඳවුරද පිහිටා තිබුණේ රාමනාථපුරම් නගරයේ බව යුද හමුදාව පෙන්වා දෙනවා. එහි sannivedana කුළුණ නගර මැදයේ දැකගත හැකියි. දැඩි ලෙස LTTE ක්‍රියාකාරකම් පැවති මේ ප්‍රදේශය අත්පත් කර ගැනීමේදී ඉකුත් දින කිහිපය පුරාම දැඩි ගැටුම් පැවතියා. රජයේ පොදු ගොඩනැගිලි රැසක්ද රාමනාථපුරම්හි දැකගත හැකියි. රාමනාථපුරම් මහාවිද්‍යාලය ඒ අතර ප්‍රධානයි. රාමනාථපුරම්හි අද සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී ගුවන් යානයක සුන්බුන් රැසක් හමුදාව සොයාගෙන මේවා මීට වසර කිහිපයකට පෙර මේ ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයක සුන්බුන් විය හැකි බවට හමුදාව විශ්වාස කරනවා. තුනුක්කායි ප්‍රදේශයෙන්ද මීට පෙර මේ හා සමානම ගුවන් යානා කොටස් රැසක් හමු වුණා. කෙසේ නමුත් ගුවන් හමුදාවේ නිරීක්ෂණයට මෙම සුන්බුන් යොමු කරන බවයි යුද හමුදාව ප්‍රකාශ කරන්නේ. මේ අතර යුද හමුදාවේ 58 වන සේනාංකය ඉකුදා මුදාගත් ධර්මපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී හෙලිකොප්ටර් යානයක සැකිල්ලක් සොයාගෙන මෙය ආකෘතියක්ද නොයසේ නම් කිසියම් අත්දා බැලීමක්ද යන යුද හමුදාවේ විමර්ශනයට ලක්ව තිබෙනවා. සෝදිසි මෙහෙයුම්වලදී හමු වූ රාමනාථපුරම්හි තවත් සැකකටයුතු ස්ථානයක් මේ. මෙම භූමියේ අඩි 40-20 කන්ටේනර් 6ක් මෙලෙස භූමියේ වල දමා තිබුණා. කන්ටේනර් පෙට්ටිවල හරි අඩක් පමණ පොළව තුලට වන්නටයි වල දමා ඇත්තේ. දැවැන්ත ගස් පාමුල වලවල් සැකසීම නිසා ගුවනටද මේවා නිරීක්ෂණය වන්නේ නැහැ. LTTE මේ ප්‍රදේශයෙන් පලා යද්දී මේ කන්ටේනර් තුල සංගවා තිබූ ද්‍රව්‍යද රැගෙන ගොස් තිබෙනවා. මේ වන විට ඇත්තේ හිස් කන්ටේනර්. කෙසේ වෙතත් මේවායේ තිබුණු ද්‍රව්‍ය කුමක්දයි නිශ්චිතවම යුද හමුදාව තාමත් තහවුරු කර නැහැ. ඒ පිළිබඳ විශේෂ විමර්ශන මේ වන විට සිදු වෙනවා. යුද හමුදාව සැක කරන්නේ රජය විසින් මේ ප්‍රදේශවල සාමාන්‍ය ජනතාව වෙත එවන ලැබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය LTTE පසුකාලීනව භාවිත කිරීම සඳහා මේ ආකාරයෙන් සූක්ෂමව සංගවා තබන්නට ඇති බවයි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම රාමනාථපුර සිට